මහානකම ගැන බුදුහාමුදුරු දේශනා කරනවා හරි ලස්සනට සේයදාපි නාම පක්කේ සකුණෝ යේන යේනවටේති සපත්ත බාරවටේති. මහානකම කියලා කියන්නේ අපේ හාමුදුරනේ හරියට අහස පියාසර කරන පක්ෂියෙක් හා සමානයි. පොඩි හාමුදුරනේ එහෙම කියන්නේ හේතුව මොකද්ද? අහස පියාසර කරන පක්ෂියෙකුට තමා දරාගෙන සිටින පියාපත්වල බර පමණක් දැනෙනවා වගේම මේ භික්ෂුන් වහන්සේට දැනෙන්නේ උන්වහන්සේ කරවගෙන ඉන්න දෙපඩ සිවුර තනිපඩ සිවුර අඳනේ මේ තුන් සිවුරෙන් පාත්‍රයේ බර විතරයි. එනිසා මේ මහානකම කියලා කියන්නේ හරි පූජනීය දෙයක්. මේ බුද්ධ චේවරයේ මේ කසාවත කියලා කියන්නේ හරි පූජනීය දෙයක්. වසර 2660 ගානකටත් එහා ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන අරිහත් ගතියක් මේ බුද්ධ චීවරය කියලා කියන්නේ. එනිසා වසරෙන් වසරට කාලෙන් කාලයට දවසින් දවසට සමහර මිනිස්සුන්ගේ සමහර පුද්ගලයන්ගේ ඇඳුම් වල විලාසිතාවන් නොයෙකුත් විදියට නානප්පකාර විදියට වෙනස් වුණාට බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ චීවරයේ මේ කසාවත තාමත් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලත් වසර 2660 ගානකට එහා ඉතිහාසයක් ගිහිල්ලා අදටත් වෙනස් වෙලා නැහැ. ඒ නිසා රටේ රජතුමා පවා මහජනතාව පවා දෙවි මිනිසුන් පවා වන්දනාමාන කරන පූජනීය වස්තුවක් මේ බුද්ධ චීවරය කියලා කියන්නේ. එනිසා මේ චීවරයේ ගරුත්වය රැකගන්න එක අපේ භික්ෂුන් වහන්සේලාගේ වගකීමක් සහ යුතුයකමක් බවට පත් වෙනවා. අපේ මිනිස්සු කතා කරන්න ඕනේ කාරණාවක් තියෙනවා ස්වාමීන් වහන්සේලාට අර බයින්න පාවිච්චි කරන වචනයක් තියෙනවා අපේ හාමුදුරුවනේ. මොකද්ද මේ වචනේ? ගොඩාක් අය අර්ථයෙන් නොදන්නා කමින් වුණත් ස්වාමීන් වහන්සේලාට බයින්න පාවිච්චි කරන වචනයක් කියලා හිතාගෙන බලන මොකද්ද මේ වචනේ? ගණයා කියලා කියන්නේ. හාමුදුරුවන්ට ගණයා කියන උපාසක උපාසිකා කියන තරම් ඇස් දෙකට දැකලා තියෙනවා අපිට කියනවා කන් දෙකට ඇහිලා තියෙනවා. නමුත් ගොඩාක් අය දන්නේ නැහැ මේ ගණයා ගණයෝ කියන එකේ තේරුම මොකක්ද කියලා. අර වේදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ ලෝකඩ සංගරාවේ මේක හරි ලස්සනට අපූර්වත්වයට විස්තර කරනවා. කවියට පරිවර්තනය කරලා තියෙනවා මේ ගණයා කියන වචනේ එකතු කරලා තියෙනවා කොහොමද? සිරිමත් බඹසිර සෙහිපා පිසිනා සරියුත් මහමුග ලම්පිලිගලිනා පිළිවෙත් සරු මහ සංඝ ගණ සොබනා මුදුනත් බැඳ නමදින් බැති පෙමිනා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා හරි එකමුතුයි. කාටවත් කඩන්න බෑ, බෙදින්න බෑ, ભેද බින්න කරන්න බෑ. ඒකයි ගණ කියලා කිව්වේ. එකමුතුයි එක සමූහයක්. කාටවත් බෙදින්න, ભેද බින්න කරන්න බැරි නිසා ගණය කියලා කිව්වට වැරද්දක් නෑ. හැබැයි අද වර්තමාන සමාජයේ ගති ගණය කියලා කියන්න බෑ. මොකද වර්තමානයේ වෙද්දී බුදුහාමුදුරන්ගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාගේ කොහෙන්ද කුමුතුකමක් තියෙන්නේ? කොහෙන්ද සහෝදරකමක් තියෙන්නේ? කොහොමද බුදුහාමුදුරන්ගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාගේ කුමුතුකමද කතා කරන්න පුළුවන්?